අපි දැන් මේ වතුරට දාන මැෂින් එකෙන් තමයි අපි නැවේ පතුලේ වැඩි කොටසක් පිරිසිදු කරන්නේ. අපි මේ මැෂින් එකට කියන්නේ බ්‍රෂ් කාට් කියලා. මේ මැෂින් එක වැඩ කරන්නේ හයිඩ්‍රොලික් පවර් එකෙන්. සහ මේ මැෂින් එක එහෙමත් නැත්නම් මේ බ්‍රෂ් කාට් එක වැඩ කරන්නේ කොහොමද කියලා වීඩියෝ එක බලද්දි ඔයාලටම දැක ගන්න පුළුවන්. Tadi. ඉතින් මේ බ්‍රෂ් කාට් එකෙන් පිරිසිදු කරන්න අපහසු තැන් පිරිසිදු කරන්න වෙනම කෙමිදුම් කරුවන් යනවා. එවැනි අපහසු තැන් පිරිසිදු කරන්න ස්කේපර් තමයි යොදාගන්නේ. ඉතින් මේ බ්‍රෂ් කාට් එක ගැන කියනවා නම් මේකේ තියෙන්නේ බ්‍රෂ් තුනයි. ඒ බ්‍රෂ් රවුම් හැඩයක් ගන්නවා. ඒ වගේම බ්‍රෂ් කාට් එකට සවි වෙලා තියෙන ත්‍රිකෝණාකාර හැඩයට. ඉතින් මේ බ්‍රෂ් කාට් එක බල ගැන්වුවම මේ බ්‍රෂ් තුන කැරකෙන්න පටන් ගන්නවා. ඒ බ්‍රෂ් තුන කැරකෙන වේගය නිසා බ්‍රෂ් මැද රික්තකයක් නිර්මාණය වෙනවා. ඒ තාක්ෂණය නිසා තමයි මේ බ්‍රෂ් කාට් එක නැවට ඇලවිලා තියෙන්නේ. බ්‍රෂ් කාට් එකට සවි කරලා තියෙන රෝද නිසා අපිට බ්‍රෂ් කාට් එක එහා මෙහා රැගෙන යාමට හැකියාව ලැබිලා තියෙනවා. මෙන්න මෙහෙමයි නැවක හල් ක්ලීනින් එකක් සිදු කරන්න. ඉතින් මේ වගේ කෙමිදුම් වීඩියෝ දිගටම බලන්න මාවල් ඩයිවර් YouTube